challenges. You can't think about everything lightly like a bird's feather. We know that. School teaches us a lot about that. When exams come around, it's not just the little kids. Even older students feel a bit overwhelmed because it's a challenge. Let me first say this. Mathematics is not just a subject. It's like being on a massive playing field surrounded by high walls. According to the facts we discovered, the Polonnaruwa Education Zone is an area where many students live under difficult conditions. In some schools, students have failed the GCE ordinary level mathematics examination, and because of that, the doors to the advanced level examination are closed to them. Based on data provided by the respected director of the Polonnaruwa Education Zone, he suggested that I visit Gal Amuna Mahavidyalaya, a school that has recorded a low mathematics pass rate among ordinary level students for my documentary program. 2023 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ අපස සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය අපේ 100ට 71.1යි. එතකොට මේ 171.1 එනකොට කලාපයේ සමස්ත ප්‍රතිශතය සමහර පාසල් 100ට 100ක් තියෙනවා, 185 ඔය ආදි වශයෙන් ප්‍රතිඵල විවිධ පරාසවල තියෙනවා. ඒ අතරින් මේ වැඩසටහනට ඔයාලගේ මේ වාර්තාමය වැඩසටහනට මම යෝජනා කරන්නේ තෝරගන්න කියලා ගල්ලමුණ මහාවිද්‍යාලයේ 2023 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ළමයි 55ක් ගිහිල්ලා ළමයි 24ක් සමත් වෙලා තියෙනවා. ප්‍රතිශතය 143.6යි. ඒතකොට ළමයි 31 දෙනෙක් අසමත් වුණා කියලා තමයි අපේ වාර්තාවල තියෙන්නේ. ඒක නිසා මේ වැඩසටහනට සුදුසුම පාසල හැටියට මම යෝජනා කරන්නේ පොළොන්නරුව ලංකාපුර කොට්ටාසේ ගල්ලමුණ මහාවිද්‍යාලය. ඉතින් ඇත්තටම මේ ගල්ලමුණ මහාවිද්‍යාලයේ ගිය වර්ෂයේදී ගණිත ප්‍රතිඵලයේ ගණිත විෂය අසමත් වීමේ ප්‍රතිශතය 56ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා අසමත් වීමේ ප්‍රතිඵලය. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මම විදුහල්පති විදිහට ඉතාමත්ම කනගාටුවටපත් වෙනවා. අවුරුදු 13ක් අපිත් එක්කලා මේ පාසලේ එකට වැඩ කරපු දරුවන්ගේ ප්‍රතිඵලය ඒ විදිහට අපිට අඩු මට්ටමකින් ඒ දරුවන්ට ලබා දෙන්න සිදුවීම පිළිබඳව මම හිතන්නේ මෙතනදී පැති ගණනාවක් තියෙනවා මේ ප්‍රතිඵලය මෙහෙම වෙන්න ඇයි කියන එක හොයලා බලනකොට විදුහල්පති විදියට මම එදා ඉඳන් ලොකු කැපකිරීමක් කරනවා. දැන් මේ ඉස්කෝලේ වැඩබාර අරගෙන අවුරුදු එකමාරක් විතර කාලයක් තියෙන්නේ. අපි ගණිත විෂයේ ප්‍රතිඵල ඉහළ නංව ගන්න අපේ පාසලේ ගොඩක් වෙලාවට ලකුණු මට්ටම් විශ්ලේෂණය කරලා සමස්ත දරුවෝ එක ගොඩකට දාලා මේ ප්‍රතිඵල ඉහළ නංවන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නැතුව අපි දරුවන්ගේ ලකුණු මට්ටම් වලට දරුවෝ කාණ්ඩ කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ. අපේ ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ මඟ පෙන්වීමත් ඒකමයි. ඒ අනුව මේ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට අපි අවම ලකුණක ඉන්න දරුවෝ, ඒ කියන්නේ ලකුණු මට්ටම සාමාන්‍යයෙන් 35ට වඩා අඩු දරුවෝ අපිට ගණිතයේ අසමත් වීම වළක්වා ගැනීම සඳහා කරන වැඩසටහන් වලට අපි පාසලේ විශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරා. අපි නැගෙනහිර විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවල දරුවෝ සම්බන්ධ කරගෙන ඒ දරුවන්ට සමීප වයස් කාණ්ඩවල අයත් එක්කලා අපි ප්‍රතිපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඊට අමතරව අපි පාසල තුල ප්‍රතිපෝෂණ කාලසටහනක් හදලා ඒ සුවිශේෂී දරුවන් කාණ්ඩයේ ඒ ගුරුවරුන්ට ඒ දවසට බාර කරලා
ඒගොල්ලන් මගින් අර දරුවන්ගේ විෂය ප්‍රතිඵල ඉහළ නංවන වැඩසටහන් ක්‍රියාත්මක කරා පසුගිය වර්ෂයේදී. ඊට අමතරව අපි නිතර අර තමන්ගේ ප්‍රතිඵලය පිළිබඳ අවබෝධයක් ඇතුව ඒක සංවර්ධනය කරගන්න අරමුණෙන් මේ වැඩසටහනට දරුවෝ සම්බන්ධ වෙන ඒ මානසික හැඟීම දරුවන්ගේ නැතිකම මේ ප්‍රතිඵල අඩු වෙන්න විශාල බලපෑමක් වෙලා තියෙනවා. We collected information from several grade 11 students of this school regarding the situation. What you are about to hear now are their thoughts. මට ගණන් චුට්ටක් අමාරුයි. ගණන් කියන්නේ ඉස්කෝලේ කියලා දෙනවා චුට්ටක් අමාරුයි. කියන්නේ සර්ලා කියලා දෙනවා. කියලා දෙන්නේ නැත්නම් නෑ පන්තිය හිටපු ගමන් සර්ලා එන්නෙත් නැතු වෙනවා. ඒවත් මේ කරගෙන නෝට් ටිකක් කරගෙන අපි යනවා. ඉතින් මේ ගෙදර ගිහිල්ලත් ගණන් කරනවා. ඒ කිසිම දෙයක් මේ මතකයක් නෑ. මේ ගණන් චුට්ටක් අමාරු. ස්කෝල අතර ගණන් කියන්නේ අමාරු විෂයක් නිසා එතකොට ගොඩක් ළමයි හිතන් ඉන්නවා එයාලගේ මනසට වැටලා තියෙන ගණන් කියන්නේ අමාරු විෂයක් කියලා. ඉතින් ඒ නිසා ගොඩක් අය වැඩ කරනවා අඩුයි ගණන් වලට මහන්සි වෙනවා. ඒ හින්දා තමයි ගොඩක් ඉතින් ඕ ලෙවල් වලින් ෆේල් වෙන්න ගොඩක් ගණන් රිසල්ට් එක අඩු වෙන්න හේතුව. මොකද ටියුෂන් ක්ලාස් වල ගියත් කොහේ ඉගෙන ගත්තත් ළමයි ඔලුවට වැටලා තියෙන්නේ දැන් ගණන් කියන විෂය අමාරු විෂයක් විදියට. ඉතින් ගණන් වලට වැඩි මේකක් දෙන්නේ නැතුව අනිත් ළමයි ලේසි විෂයන් වලට තමයි යාළගේ කාලේ කැප කරන්නේ. ඉතින් ගණන් එතකොට ළමයි අතර වෙලා තියෙන ගණන් කියන අමාරු විෂයක් නිසා ගණන් වලට වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ ඉස්කෝලවල ළමයි. එතකොට ඕ ලෙවල් රිසල්ට් ගණන් අඩු වෙන්නත් හේතුව මේ වෙලා තියෙනවා. ඉතින් ගණන් විෂය ගොඩක් ළමයි අතර ගොඩක් ළමයි කියන්නේ අමාරුයි කියලා. ඉතින් ඇත්තටම ඒ අමාරු විෂය කියන්නේ ළමයි ගොඩක් මේකට යොදවන්නේ නැහැ. මොකද ගණන් හදන්න ඕන එක ඒවා තියෙන නිසා ළමයි මේ කැප කරලා ගණන් හදන්නේ නැහැ. ඉතින් ගොඩක් ළමයිට මේ විෂය අමාරු වෙන්න හේතුව මේක තමයි. ඉතින් අපේ ඉස්කෝලෙත් ඉන්නවා ගොඩක් ගණන් රිසල්ට් එක ගොඩක් අඩුයි. එතකොට ළමයි මේකින්ද වැඩ කරන්නේ නැති එක තමයි මේකට මූලික හේතුව. ගණන් හදන්න ආස නැහැ. එතකොට එයාලගේ ගොඩක් මනසට වැටලා තියෙන දැන් ගණන් කියන්නේ අමාරු විෂයක් කියලා. එතකොට ගණන් පැත්තකටම දාලා තමයි දැන් එතකොට ඉන්නේ. එතකොට ඒ හින්දා තමයි එතකොට මේ ඕ ලෙවල් රිසල්ට් එක ගොඩක් අඩු වෙන්න හේතුලා තියෙන්නේ. No principal or teacher in any school would ever want to see their students fail. So, the mathematics teacher at this school is making an incredible effort on behalf of these students. This is him. විද්‍යාලයේ මේ වන විට සිද්ධ මේ අවුරුද්දේ විභාගයේ ළමයි කණ්ඩායම අපේ ඉන්නවා ළමයි 55ක් පමණ. ඒ ළමයි කණ්ඩායම ගත්තාම පාසල් පැමිණීම අතින් දැන් මේ දවස්වල තියෙන කුෂ්කාර්මික කටයුතු සහ වෙනත් අවශ්‍යතා මත ළමයින්ගේ පැමිණීමක් අඩු වෙලා තියෙනවා. අන්න ඒ නිසා අපේ ප්‍රතිඵල මට්ටම මේ අවුරුද්දේ සාමාන්‍ය 60%කට කිට් වෙන මට්ටමකට ගෙනියන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. මේ කලින් අවුරුද්දේ අවසාන දීපු බැච් එක. ඒ කියන්නේ 2024 බැච් එකේ අපි ප්‍රතිඵල මට්ටම පොඩ්ඩක් පහළට එයි කියලා හිතන්නේ. ඒකට හේතුව ළමයින්ගේ පැමිණීම නිසා ඒ හිටපු කණ්ඩායම සාධන මට්ටමෙන් ටිකක් අඩු මට්ටමක තමයි පැවතියේ. ඒක ගණිත විෂය සම්බන්ධයෙන් සියලුම විෂයන් සම්බන්ධයෙන් අපි ඒ කට්ටියටත් අවශ්‍ය ප්‍රතිපෝෂණ වැඩසටහන් සිදු කළා. ඒ වගේම මේ අවුරුද්දේ ඉන්න කණ්ඩායමට අපි අවශ්‍ය අමතර පන්ති භාවිතා කරමින් සහ එක් විෂය කරුණු වෙන වශයෙන් ලබා ගනිමින් එයාලා සාධන මට්ටම ඉහළ නැගීම සඳහා වෙනම වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ක්‍රියාත්මක කරමින් යන වැඩසටහන මේ එක් ගුරුවරයාට ළමයින් වෙන් කරලා දීලා එහෙම තමයි වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. පේපර් එක සඳහා වෙනම අපි අර සාමාන්‍ය පෙළ පේපර් එකේන වෙන විෂය කොටස් වෙන වශයෙන් ලබාගෙන ඒ ළමුන්ට මේ වෙනම ගුරුවරුන්ට බාර දීලා ක්‍රියාකලාපය සිදු කරගෙන යනවා. මේ විදිහට මේ ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා මේ ළමයින්ගේ අර උසස් පෙළට යැවීමට අදාළ 6.3 කියන 6.4 කියන ප්‍රමාණයට ගේන්න බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාකාරකම් මගින්. ගණිත විෂය ගත්තාම අනිත් විෂය ගත්තාම ගණිත විෂය ගත්තාම ටිකක් ළමයින්ගේ අර අකමැත්තක් පෙන්වුම් කරනවා මේ ප්‍රදේශය තුල. මේ ඒ කියන්නේ බහුතර ළමයින්ගේ දක්ෂතාවයක් පෙන්වුම් කරන්නේ සාධන මට්ටම අනුව.
හැබැයි අපි අර කිහිප දෙනෙක්ගේ ප්‍රමාණය අරගෙන ඒ ළමයි අර කට්ටිය එක මුහු කරලා මේ ඒ ළමයි එක්ක අපි දාලා බලනවා මේ ගුරුවරයා උගන්වන අතරේ කණ්ඩායම් වශයෙන් ඒ සාධන මට්ටමේ ඒ කට්ටිය කියන්නේ සමස්ත ළමයින්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා Mathematics is not just about solving problems. It's a subject that requires thinking deeply. If students can free themselves from their fear of formulas and concepts, they are less eagerness to attempt problems. And the ignorant mindset of I can't do this and instead truly listen to the teacher and practice this subject just like any other, then honestly maths becomes a much easier subject. A line from a beautiful song I heard gives strength to the heart. See if you feel the same. No one can be defeated if there's determination in the heart. එක උරහිස ළඟ පිළිවිස කුමරිය හිස සිඹිමු උපදින හිට එක මව් කුස ආදරේ නම කියමු කුරුලේ නමදේ ඉරුනේ ආදරේ මගේ ජීවිතේ වගේ උඩ වැඩියා